TikTok එකේ guys. ඉතින් මේ මං ආවේ අද මේ පොඩි සමාවක් ඉල්ලන ශිහන් අයියගෙන් හදවතින්ම සමාව ඉල්ලනවා. මොකද මේ ඔයාට අවුරුදු 3කට කලින් මගේ අතින් මොකක් හරි වරදක් වුණා නම් I am very sorry. ඔයාගේ අම්මගෙනුත් මම සමාව ඉල්ලනවා අනිවාර්යෙන්. මොකද මේ ඒක මම හිතලා කියන්නේ නැතුව ඇති. මොකද මේ කුණුහරුප කියන දේවල් අපි හිත කියන්නේ නැහැ. මොකක් හරි වේගයක් ආවොත් කියනවා. ඉතින් ඇත්තට ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. මොකද මේ මම වැරද්දක් කරන්නේ නැති ඇත්තට මගේ වැරද්ද පිළිගත්තා. තේරෙනවද? අපිට ඕනනම් ඇත්තට සමාව ඒ කියන්නේ කකුල් දෙක අල්ලලා සමාව ගැන 4 පාරක් 5 පාරක් විතර ශීහන් අයගෙන් සමාව අරන් තිනවා. ඕගොල්ලෝම කල්පනා කරන්න මේ කතාව ශීහන් අය අද කිව්වට කුරුණෑගල ෂෝ එකේදී thank you මල්ලි කිව්වා. ඉතින් එහෙම කියලා ඇත්තට මේ ටිකට් එකක් දුන්නේ නැති නිසා 15000ක් දීලා ගත්ත ටිකට් එකක් දෙන්න තු වෙන කට්ටිය ටිකට් එකක් දුන්න නිසා තමයි මම එහෙම දෙයක් මගේ කටින් කියෙන්නේ නැත්තේ. තේරෙනවද? ඒක නිසා ඕගොල්ලෝ කල්පනා කරන්න මොකද බොහොම අමාරුවෙන් හදාගත්ත තත්ත්වේ ඔරිජිනල් සිද්දුවක් කියලා. ඉතින් මේ අපි සැලෙන්න හොඳ නැහැ. කරපු වැරදි තියෙනවා නම් ඒක අපි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඕකේ? God bless you. yes බේටයි. ආදරේ ආස්තරන්